හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඕන අදත් අපි අරන් ආවා සුපිරි ගේම් ප්ලේ එකක් අදත් ගෙනාවේ ඉතින් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එක තමයි මචං ඉතින් අද ඕන්න අපි ගෙනාවේ සුපිරි ගේම් ප්ලේ එකක් ඉතින් ආවට වෙන ඉතින් අලුතෙන් ආපු කොළඹ සිටි එක අප්ඩේට් වෙච්ච කොළඹ සිටි එක තමයි මං ගෙනාවේ අද අපි යන්න හදන්නේ නෙළුම් කුණට තමයි යන්න හදන්නේ නෙළුම් කුණට මේ බස් එක නුයි KDH එකනේ දෙකෙන්ම යනවා අම්මට සිටි ගත්ත ගමන් අනාගත්ත මචං ඉතින් මලකෙලියේ අර පොලිස් මොහොතේකුත් එනවා කොමරි ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ අලුත් වුණ කොළඹ සිටි එක. ඒ කියන්නේ කොළඹ අලුත් වෙලා දැන් තියෙන්නේ මේව තමයි දැන් කොළඹ තියෙන්නේ. මචං ලස්සනයි දැන් නම් මචං ඉතින් අර ලස්සනට කොළඹ කියන එක ගතියන අද අපි නෙළුම් කුණට යනවා නෙළුම් කුණ නිකන් අරප්පා. ඒ නෙළුම් කුණ තියෙන දැන නම් එච්චර සෙට් උන්නේ මට. ආපු හැබැයි මේක චුට්ටක් කන්ට්‍රෝලින් අවුල් වගේ. මට ඒ වගේ දැනෙනවා ටිකක් කන්ට්‍රෝලින් අවුල් කියලා. අපෝ මුන් යන්නේ පාරේ බල්ලෝ වගේ න. ඒකනේ. ප්‍රශ්නේ මේ උන් පාරේ යන්නේ බල්ලෝ අප්පඩසිරි කඩාගෙන බිඳාගෙන එනෝ කොහේ යනවද කියලාවත් දන්නේ නැහැ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකක්ද වෙන්නේ මේ දවස් ටිකේ මචං? ගොඩක් දවසකින් ඉඳලා මම හිතන වීඩියෝ එකක් දැම්ම මට නම් ගොඩක් දවසකින් ඔයාලට නම් ඉතින් එච්චර දවස් නැතුව ඇති. මොකද ඉතින් උඹලා හැම වෙලේම බලලා උන්නේ ඒක හන්ද කිව්වේ. ඔයාලට නම් එච්චර දවස් නැතුණාට මට නම් මාර දවසක් වෙනවා. මොකක් හරි ලැග් එහෙම තියෙනවා. අඩෝ ඉතින් මේ සුදු ඉර නේද මේ රතු පාට කරලා තියෙන්නේ. අඩෝ මේ වයින් යටින් යද්දි ෆ්‍රෙන්ඩ්ස් ෂැඩෝ තුත් දාලා තින්නේ මේ පොඩි පාරවල් තුත් තියෙනවා. මේ තියෙන නෙළුම් කුළුණ ඊ බලපන් ඒකේ ඇතුළටවත් යන්න තැනක් නැහැ නෙළුම් කුළුණ තියෙන තැන හෙන කැතයි බා. එන ලොකුවට තියෙන්න ඕනනේ එතන. මෙන්න මෙතනත් අන්න අපෝ එනෝන්නන්ති. ගෑහුවා. වැදුනා. මේ අකාට මෙලෝ පිසියන්නේ. අන්න පිටිපස්සෙන් ආපු හයිවේ බස් එකකට වැදුනා. මෙලෝ සිහියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මුන්ට. ඔයාලට ඒක තේරෙන්නේ නැතිනේ. මෙලෝ සිහියක් නැති උන් තමයි මේ. ඉතින් අපි හරවගෙන යමු. මේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හරියට බස් එක හදාගන්න බැරුණා මචං ඉතින් කැතයි බස් එක ඒ තවුලක්වත් නැහැ. ටිකක් ලස්සනට තියෙනවා. හයිවේ බස් එකක් අපෝ දෙනවා දිවිල්ලා. ඒ බස් එක මම හිතන හයිවේ එකට අපි අංශක 90ටම කපලා ගමු දැන්. මචං ඉතින් කපලා නෙළුම් කුළුණට දාමු. හරි. දැම්මා. හරි කට්ටිය බහින්න. අපි ඉක්මනට KDH එකත් අරගෙන අපි එමු ඉක්මනටම. මචං ඉතින් KDH තරම් ඉන්න ඕනනේ. ඉතින් අරන් එමු අපි ඉතින් KDH එකත් අරගෙන ඇවිල්ලා ගැම්මට වැඩි කරලා ගැම්මට ඉතින් මේකේ මේන් මෙනු වලට යන්න. let's go main menu. ඊළඟ මේන් මෙනු වලට ගිහිල්ලා දැන් අපි play ගිහිල්ලා ඉක්මනට ගරාජ් එකට යන්න. ඉතින් මේකත් අලුත් වෙලා අර මුතියන් කරන රජමහා විහාරයට අපි ප්ලේ දාමු ඉක්මනටම. රුපියල් 200ක් අතේ තියන් ඉන්නේ. අපි යන් ප්ලේ වලට අපි ඉක්මනට යන් ෆ්‍රෙන්ඩ්ස්. දැන් ලෝඩ් වෙනවා. ඊයස්සේ අපිට වෙන්නන්නේ එකක් අපි මේක KDH සිලෙක්ට් කරගෙන ලෝටස් ටවර්ම යන්නේ. ඔය ලෝටස් ටවර්ම යන්. දැන් අපි ලෝටස් ටවර් යන ලෝඩින්. හරි ඔන් KDH එකට කට්ටිය නගින්න KDH එකට ඉක්මනට කට්ටිය නගින්න. අඩෝ KDH එක නම් ගැම්මක් හොඳේ. ඔබට පේනවනේ. මම නිල් පාට ගහලා ඒක නම් ලස්සනට අරන් තියෙනවා. ඇතුළේ ටීවී එකකුත් තියෙනවා. ගැම්මටම තියෙනවා. ඉතින් ඒක නම් මාර ලස්සනයි ඒක නම්. අඩෝ ඒක ගැම්මක් බා. අපි මෙතනින්ම කපලා ගමු. ඒක ලේසි අච්චර වටයක් ගහනවට වඩා. අඩෝ ඒක මරු බම් පිකප් එහෙම තියෙනවා. හොඳටම පිකප් එහෙම දාලා හොඳට හදලා තියෙනවා. ඒක එහා පැත්තේ මං හිතන්නේ හයිවේ බස් ස්ටෑන්ඩ් එකද කොහෙද මචං. අඩෝ මේකේ පිකප් තියෙනවා හොඳටම බා. චුට්ටක් ඇල්ලුවත් යනවා. ඒත් මම මේකද දාලා දෙන සුක්කානම කැතයි බා. ඔයාලට පේනවනේ අඩෝ මේක කොළඹ ඒ විදියටම හදලා බා. අර කලින් තිබ්බ කොළඹ වගේද බා මේක හෙන්නම ලස්සනයි මේක. අඩෝ බදුල්ල අනිත් එක බලන්න බදුල්ල මැප් එක බා. අඩෝ මේ මොකද්ද බං අර සිරාවට දහම්බල
මට්ටසි අඩු මේ මොකද්ද බං රියල් ලයිෆ් එකේ මේ මොකද්ද දන්නේ නෑ නේම අසන ලෝටස් ටවර් තොත් පේනවා අඩු මේ මොකද්ද බං ඊවා මට හිතා ගන්නත් බෑ මේ මොකද්ද කියලා කොහමද යතන ලෝටස් ටවර් තියෙනවා වලට පේනවා ඇති අර තියෙන ලෝටස් ටවර් එක ඒක වටේට පොල් ගස් තුනකුයි මෙතන මම ෆුවල් කෙල් ගහලා තිබ්බට තෙල් තියෙන තැන නෑනේ මල්ලි අපි අඩු අර කේඩිච් එකත් වෙන ගැම්මට පේනෝනේ බා අඩු එක මාරු ලයිට් ටික දාන්න ඕන ලයිට් ටික දාන්න බෑ ලයිට් ටික දාව හෙඩ් ලයිට් එකක් දාමු ඔන් කරමු අම්මට සිරි ඇතුළට නෙගී කමන එළියට බහැලා ඔඩෝ ඒක හෙන්නම ලයින් බං බට පේනුනේ අපි දොර වහගමු මේකත් ඇවිල්ලා වැදුනේ දොර වහගමු අම්මට සිරිකි ගැම්ම කුමාරි නෙළුම් කුළුණ තියෙනවා මචං මෙතන ෆොටෝ එකක් ගහගන්න ඕන ෆොටෝ එකක් ගහගමු අපි හරි ඉන්ට්‍රෝ එකට ෆොටෝ එකක් ගහගත්තා මචං එහෙනම් අපි මෙතන එහෙන ලස්සන ප්ලේස් එකක් බං හයිවේ යනකොට අර නිකන් ඇත්තම ලයින් එක තියෙනවනේ අර කොලම්බෝ සිටි එකේ තියෙන ලයින් එක ඔයාලට මේකක් දැනෙන්නේ නැද්ද ෆ්‍රෙන්ඩ්ස් අපි ඉක්මනට යමු ෆ්‍රෙන්ඩ්ස් වෙලාව ගන්න නැතුව අපි මේක ඉක්මනට ඉවර කරන්නත් ඕන හන්ද මම අනිවාර්යෙන් පොරොන්දුනවා මම තව විනාඩි දෙකක විතර මේක ඉවර කරනවා ඒ කියන්නේ විනාඩි දෙකට ආසන්න ඇතුලෙන් අපි මේකින් යන්නේ නේද ඔව් අපි මේකින් යන්න තියෙන ටික මේකින් යමු ෆ්‍රෙන්ඩ්ස් හැමදාම එකම කැමරා එකකින් යනකොටත් මෙලෝ ආතල් එකක් නැහැ නේ බා අපි අද වෙනස් එකකින් අඩෝ ඒක හෙනම ආතල් බා අර ප්ලේස් එක මට සීඩි එතනම් මාරුවා ඔන්න අපි ආව නෙළුම් කුළුණට මේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ අපරාධි බං අත් දෙක පේන්නේ නැහැනේ පොලිසියවුන් ඇවිදිනවා මචං දඩ කඩන්නෙත් නැහැ මං කියන්නේ මචං ඊළඟ පාර අප්ඩේට් එක එනකොට යාපනයේ ඔක්කොමත් එක්කම ගේන්න ඕන බා එතකොට වැඩි හොඳයිනේ අඩු මේක පිකප් එක නම් තියෙනවා මාර ලස්සන මාර හොඳයි බා ඒත් බං මේ නෙළුම් කුළුණ ඇතුළට යන්නේ කොතනද කියන එක තමයි මට ප්‍රශ්නේ කමන්නේ කොමර ඉක්මනට බහින්න අපි ගේම් ඉවර කරන්නත් ඕන අපි ගේම ඉවර කරන්නත් එපේ අන්න ඒක හන්ද තමයි අපි ඉක්මනට මේක ඉවර කරන්නේ එහෙනම් මචං අපි ඉක්මනට ඉවර කරමු ඔන්න මචං මිෂන් ෆස්ට් අපි මේකේ මේන් මෙනු ක්ලික් කරන්න ඕන අපි මේක ක්ලික් කරමු දැන් ඔයා එහෙනම් කොල්ලෝ අපි ගිහින් එන්නම් ගුඩ් බයි Game over.